අපි මේ අනුස්සති භාවනා ගැන විශේෂයෙන් අවධානයක් යොදන්නට ඕනේ. හේතුව ගිහි බෞද්ධයන් වශයෙන් ඉන්න හැම දිනකට ඒක පෙළියට දිනපතා භාවනා දිනු කරගන්න අපහසු වෙනවා. සාමාන්‍යයෙන් උදේ ටිකක් වෙලා දහහන්දෑවේ ටිකක් වෙලා හොයද්දාස තව ටිකක් කොහොමයි කරන්නේ. එහෙම ස්වල්ප වශයෙන් සමාධි භාවනා වඩලා ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුස්සති ක්‍රම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 7ක 8ක 10ක දරුවෙකුට දෙල්ලෙන් නැතුව විනාඩි 15ක් ඉන්න කිව්වට ඒ දරුවාට ඉන්න බෑ. ඒ දරුවාට නලියන්න වෙනවා. ඉතින් කතාවක් කියනනේ අලියන්න ළමයෙන්ද නලියන්න මා හිතේ කියලා. නලියන්නම ඕනේ. හැරෙනවා එහා මෙහා. දැන් අපි දැක්කා පාසල් ළමයි භාවනා පන්තිවලට වාඩි වුණාම විනාඩි 5ක් ඉන්න බෑ. අරේ බලනවා මෙහෙ බලනවා hina වෙනවා. එක එකිනෙකට ඇඟිල්ලෙන් අනිනවා. ඔය වගේ සුළු වෙනස්කම් තමයි දරුවාගේ තියෙන්නේ. නමුත් නැනවත් ගුරුවරු නැනවත් දෙමව්පියෝ දරුවෙක් මනාප වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් නොදරුකම. නමුත් ඒ දරුවාට අපි මීටර 100ක් විතර රූලක් දෙනවා මේක 10 වාරයක් දුවන්නේ කියලා. මේ දරුවා බොහොම සන්තෝෂයෙන් දුවනවා. රූල දිගේ දුවන්නේ. රූල දිගේ දුවලා මහන්සි වුණාම විලා හිට ගන්නවා. අන්න ඒක ගොඩ තැම්පත් වෙනවා. ඒ වගේ තමයි අපේ මේ නොදරු හිත. භාවනාට ගියාම හිතේ කමනාප වෙන්න එපා. මේ හිතේ ස්වභාවය දුවන පණින එකයි. මේ හිතේ ස්වභාවය අත්මනතාවස වීමයි. මොකක්ද මේ අත්මනතාව කියන්නේ? සන්තෝෂයෙන් සිටීම. දරුවා සෙල්ලම් කරන්නේ සන්තෝෂයෙන් ඉන්න. ඒ වගේ මේ හිත දුවන්නේ පණින්නේ විසිරෙන්නේ කොතනද සැපක් කියන්නේ කියලා සතුට හොයන එකයි. මේක තමයි අත්මනතාව කියන්නේ. යම් කිසි විදියකින් මේ අනුස්සති භාවනාවක යෙදීමේදී අර කුඩා දරුවා රූලක 10 වාරයක් දිවා වගේ අපි බුද්ධානුස්සතිය නැමැති රූලේ දුවනවා හිතේ. දාස පුරාම බුදුගුණන් හිතේ කියව දෛනික වැඩවලේ දෙනවා. ඉතින් හිත දුවන්නේ රූලකයි. ධම්මානුස්සති සංඝානුස්සති ආදියත් එහෙමයි. කාගත සතියෙත් එහෙමයි. එතකොට මේ අනුස්සති භාවනාව දාස පුරාම කිරීමේදී මේ දුවන සිතට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඒ මොකද? නීවරණ නැමැති මේ හොරු හිතට වැඩ ගන්නෙ නැහැ. ඒ නීවරණ හිතෙන් ඈත් වෙනවා. ඊට වඩා ශක්තිමත් සතියක් මෙතන පවතිනවා. පෙළියට අනුස්සති මෙනෙහි කිරීමේදී සතියයි ඥානයයි දෙක අවදීන් කියන නිසා නීවරණ කියන මේ හොරුන්ද ඇතුල් වෙන්න බෑ. ඒක නිසා හිත බොහොම කර්මන්‍යව බොහොම අවදීන් පවතිනවා. එහෙම පැවතීම නිසා යම් වෙලාවක උදේ හරි දවල් හරි රාත්‍රියේ හරි භාවනාවට වාඩි වුණා නම් ඊටාම පහසුයි. බාධාවක් නැතිව චිත්ත සමාධිය වඩන්න පුළුවන්. එයින් යෝගාවචරය විශාල සතුටක් විඳින එක නන්නත්තමනතාවටපත් වෙනවා. භාවනාවේ අරමුණ හරියට භාවනා නිමිති පහළ වුණාම බොහොම ලොකු සන්තෝෂයක් හිතට ඇති වෙනවා. සිත සොයා ගියෙත් මේවයි. සොයමින් දිවියෙත් මේ වාගේ සන්තෝෂ වෙන දෙයක් කුමක්ද කියන එකයි. අර ඉඳුනම් පිනවීමෙන් ලැබෙන සතුටට වඩා මේ භාවනා අරමුණෙන් ලැබෙන නිරාමිෂ අරමුණේදී ලැබෙන සතුට බොහෝම සැපදායකයි. ඒක නිසි හැටේට වැඩිනම් පස්සේ කෙලෙතෙන් කාලවත් මේ හිත දුවවන්න බෑ. ඊට පස්සේ මේ සිත බොහෝම කඩින් ඇලිගෙන සමාධිමත් වෙනවා. මෙන්න මේ පිළිවෙල අපේ බෞද්ධයන් අනුගමනය කරතොත් අනේ මට භාවනා කරගන්න බෑ කියලා කවදාකවත් කියන්නේ නැහැ. මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියන්නේත් නැහැ. මේ තාර්දු 30කට පමණ ඉස්සරේක මහත්මයෙක් මට කියනවා ස්වාමින් වහන්සේ අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. නමුත් අපි ධර්මයේ නොහැසිරෙන්න වෙලාවක් නැහැ ස්වාමීනි කියනවා. ඒක වැදගත් පිළිතුරක්. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියනවා. ඒ මොකද කාරණේ? වාඩි වෙලා යමක් හිතන්න වෙලාව නැහැ. නමුත් දාස පුරාම තමන්ගේ සිත කුසල් අරමුණේ පවත්වා ගන්නවා. මේක තමයි කිව්වේ. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියන්නේ. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යෝගාවචර ගිහිපැදි සෑම දිනකට වැදගත් තැනක් මෙතන දාස පුරා නිින්දෙන් අවදි වූ තැන් පටන් නැවත නිින්දට යනතුරු
අපේ සිතේ නීවරණ පහළ නොවන පිණිස මේ අනුස්සති භාවනා ක්‍රම අපි අනුගමනය කළ යුතු වෙනවා. එසේ අනුගමනය කිරීමෙන් අපේ සිත සීල විසුද්ධිය ළඟට චිත්ත විසුද්ධියටපත් වෙනවා. ඒ චිත්ත විසුද්ධිය ලබා ගත්තන් පස්සේ අපට එහි අභිවෘද්ධියක් දකින්න පුළුවන්. ඒ කියන්නේ අනුස්සති වඩමින් හිත තන්පත් කරගත්තා වගේම උපචාර සමාධිය වඩලා අර්පණා සමාධියත් වඩන්න පුළුවන්.